ශ්‍රී දළදා ප්‍රදර්ශනය දැක බලා ගැනීම සඳහා මහනුවරට යන සැදැහැවතුන් වෙනුවෙන් ලබන 18 වැනිදා සිට විශේෂ ප්‍රවාහන පහසුකම් සපයන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි. එහි නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී PSRT චන්ද්‍රසිරි මහතා සඳහන් කළේ ලබන 28 වැනිදා දක්වා එම ප්‍රවාහන සේවා ක්‍රියාත්මක බවයි. ඒ අනුව දිවයිනේ සෑම ප්‍රධාන නගරයකම සිට මහනුවර දක්වා විශේෂ ලංගම බස් සේවා ක්‍රියාත්මක වනු ඇත. දළදා දැක්ම පැවැත්වෙන කාල සීමාවේදී පෞද්ගලික වාහනවල යන පිරිස් දළදා මාලිගාව සමීපයට රැගෙන යාම සඳහා මහනුවර ස්ථාන 4ක සිට වටරවුම් බස් සේවාවක්ද ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව PSRT චන්ද්‍රසිරි මහතා ප්‍රකාශ කළේය. ලබන 18 වැනිදා පස්වර 3:30ට ආරම්භ වන දළදා දැක්ම එදින පස්වරු 5:30 දක්වා පැවැත්වේ. අනතුරුව 19 වැනිදා සිට 28 වැනිදා දක්වා දහවල් 12 සිට පස්වරු 5:30 දක්වා දළදා දැක්ම පැවැත්වෙනු ඇති. තවත් අලුත් විස්තර දැන ගැනීමට slnews.channel එක subscribe කර ළඟම තියෙන bell button එකත් click කරන්න. ස්තුතියි.